What's up? කට්ටිය මොකද වෙන්නේ? අද මම පෙට්‍රල් එකට අලුත් වින්ච් එකක් සෙට් කරන්න යන්නේ. බඩු ගෙනල්ලා තියෙන්නේ. වැඩි කතාවක් ඕනේ නැහැ. ටක් ගාලා වැඩේට යන්න. හරි, වැඩේ පටන් ගන්න කලින් බලමු මොකද්ද මේ වින්ච් එක කියලා. ඉතින් Kings කියන්නේ මෙහෙ තියෙන සාමාන්‍යයෙන් බජට් ෆ්‍රෙන්ඩ්ලි බ්‍රෑන්ඩ් එකක්. ඒ වුණාට not bad. ඉතින් මේ වින්ච් එක ඇත්තටම කිව්වොත් අපි දන්න සාමාන්‍ය high end winches ඒ කියන්නේ Vaughan නැත්නම් Run වගේ වින්ච් වලට වඩා සාමාන්‍ය 4 එකක් විතර ගාන අඩුයි. හැබැයි performance wise not bad. මගේ යාළුවලා මේක පාවිච්චි කරනවා. මටත් ටක් ගාලා වින්ච් එකක් වුණා පොඩි ගමනක් යන්න. ඉතින් මගේ අතේ තිබ්බ ගානට මේක තමයි හරියන එකට තිබ්බේ. ඉතින් මේ වින්ච් එක 12,000 pounds ඒතර waterproof. අපිට 7 horsepower motor එකක් තියෙනවා. 24 meters අපිට lead එක තියෙනවා. මාත් හරියට දන්න වැඩේ කරන්නේ කොහොමද කියලා මගේ පළවෙනි පාරනේ වින්ච් එක install කරන්න. එතකොට මේ පෙට්ටිය ඇතුළත මේ ඔක්කොම බඩු තිබ්බේ අපිට ආවා වින්ච් එක. එතකොට control box එක. එතකොට අපිට wired remote එකක් ආවා. එතකොට මේ hook එක. එතකොට fair lead එක, bolts, එතකොට ground wire එකක්. මේක මොකද කියලා මම තාම දන්නේ නැහැ. කරන් යන ගමන් බලමු. ඉතින් මෙන්න ඔක්කොම බඩු ටික හරි අපි වැඩේ පටන් ගමු. install කරමු අපේ Kings Dominator Extreme Mark II winch එක. පෙට්‍රල් එකට. පළවෙනි ස්ටෙප් එකේදී අපි කරන්න ඕනේ මෙයාගේ ගියර් බොක්ස් එක ගලවලා හොඳට ග්‍රීස් කරගන්න ඕනේ මෙයාව ඉන්ස්ටෝල් කරන්න කලින්. මේකේ ෆැක්ටරි එකෙන් ග්‍රීස් කරලා එන්නේ ඒ වුණාට අපි මේක ගොඩක් පාවිච්චි කරනවා නම් හાર્ඩ් කෝර් ෆ්ලෝඩින් වලට නැත්නම් වෝටර් ක්‍රොසින් වලට නැත්නම් හાર્ඩ් වීලින් ඔයගොල්ලෝ මේකට ගොඩක් ස්ට්‍රෙස් එක දෙනවා නම් ගොඩක් වින්ච් එක පාවිච්චි කරනවා නම් ලොකු දේවල් වලට බර දේවල් වලට පාවිච්චි කරනවා නම් අනිවාර්යෙන්ම මේ වගේ මැරින් ග්‍රීස් එකක් අරගෙන මේක හොඳට ග්‍රීස් කරගන්න. මෙයාගේ තියෙන ස්ටොක් එන ග්‍රීස් ටික අයින් කරලා මේක ෆැක්ටරි එකෙන් රෙකමන්ඩ් කරන දෙයක්. ගොඩක් කට්ටිය කියන දෙයක් ෆැක්ටරි එකෙන්ම කියලා තියෙනවා. මෙයා ඕගොල්ලෝ normal use කරනවා නම් මේකේ එන ග්‍රීස් ටික ඇති. but ඕගොල්ලෝ වෙන hard core යනවා නම් අනිවාර්යයෙන්ම ග්‍රීස් කරගන්න කියලා. මුලින්ම අපි ගියර් බොක්ස් එක ගලවලා මෙයාගේ තියෙන ග්‍රීස් ටික ග්‍රීස් කරලා අයින් කරගෙන ඊට පස්සේ අපේ මේ Penrite marine ග්‍රීස් එක දාගමු. ග්‍රීස් පොඩ්ඩම් පොඩ්ඩයි තියෙන්නේ. හොඳටම මදි මේක ටික. අය මේ ටික ගලවලා අරගෙන මේ ටික ඔක්කොම ඩිග්‍රීස් කරලා අයින් කළා. ඊට පස්සේ අපි ග්‍රීස් කරලා උදෙන් දාගමු. හරි මේ ටික ඔක්කොම හේන් කළා. අපි ඊට පස්සේ අලු ග්‍රීස් වලින් ඔක්කොම ටික නාවගමු. ඕකේ ඔක්කොම ගියර්ස් ටික මම ක්ලීන් කරගෙන ග්‍රීස් කරගත්තා. ආයෙත් ඔක්කොම ගියර්ස් ටික ටෙම්පරේචර් දාගෙන වින්ච් එක සීල් කරමු. අපි ආයෙ සෙට් කරද්දී මෙන්න මේ හවුසින් එක මෙන්න මේ හැන්ඩල් එක අපිට රීච් වෙන්න පුළුවන් ඇන්ගල් එකකට ක්ලොක් කරලා සෙට් කරගන්න ඕනේ. නැත්නම් අපිට බුල් බාර් සෙට් කරාට පස්සේ මේ ලීඩ් එක ෆ්‍රී කරන හැන්ඩල් එකට රීච් වෙන්න අමාරු වෙනවා. මම හරි තැනකට කියලා සෙට් කරගන්නවා. හරි වින්ච් එක රෙඩි. දැන් අපිට තියෙන සෙට් කරගන්න බුල් බාර් එකට. ඉතින් ඕගොල්ලන්ට පේනවා නම් මෙන්න මේ මම වීඩියෝ කරන්නේ රෑ හරිද? ලයිට් දෙයක් දාගෙන මොකද මම හෙට උදේ ට්‍රැක් එක කරන්න යනවනේ වින්ච් එකත් සෙට් කරගෙන මට වෙන වෙලාවක් නම් මේක කරන්න එකයි. ඉතින් ඕගොල්ලන්ට පේන්නේ නැත්තම් මට පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න මම කියන්නම් මොකද්ද කරේ කියලා පේන්න දෙයක් තියෙනවනම්. මුලින්ම අපි වින්ච් එක මෙතනින් තියලා
අයන දෙකකින් උඩ සෙට් කරගමු. ඊට පස්සේ අපිට පුළුවන් යට ෆෙයා ලීඩර් අල්ලම සෙට් කරගන්න ඉතුරු වන දෙක. ඕගොල්ලෝ මේක ගන්නවා නම් මේ අනගල කිසිම වර වෙන්න දෙයක් නැහැ. ඔක්කොම බෝ ඇන්ඩ් නට්ස් මේගොල්ලෝ පැකේජ් එකත් එක්ක මේ වෙනවා. අපිට තියෙන සෙට් කරගන්න විතරයි. හරිම ස්ට්‍රේට් ෆෝවර්ඩ් මේ වින්ච් එක. ආයෙ වෙන කිසි දෙයක් කඩෙන් ආයෙ වෙනම ගන්න ඕනේ නැහැ ඊළඟට. මාර ස්ට්‍රේට් ෆෝවර්ඩ් ඔක්කොම ටික තියෙනවා. ඉතින් සෙට් කරගෙන යන්න. ඕකේ මෝර්නිං අලුත් දවසක්. අපි ඊයේ වින්ච් සෙට් කළාට සෙට් කරන්න බැරුණා හරියටම. වින්ච් එක ගත්ත අපි ආයෙ එළියට. මොකද මෙන්න මෙතන තියෙන ග්‍රවුන්ඩ් ටර්මිනල් එක මේ ගිහිල්ලා ගෑවෙනවා බුල් බයකේ ලාවට. මේගොල්ලෝ ස්ක්‍රැච් වෙලා තියෙනවා පේනවා ඇති. ඉතින් අපිට එතන හදා ගන්න වෙනවා අපේ ස්පේස් එක හරියට ක්ලියරන්ස් එක. එතන ගෑවෙන හින්දා එකම ලේස්ම දේ කරන්න දෙන්න මෙතන පොඩ්ඩක් ග්‍රයින්ඩ් කරලා අයින් කර ගන්න ඕන වුණා මට. මං ඊළඟ පොඩ්ඩක් ග්‍රයින්ඩ් කරා මට තව ටිකක් ග්‍රයින්ඩ් කරන්න පුළුවන්. මේ නට් එක සෙට් වෙන තරම්ට චූට්ටක් ඉඳ තියලා මම මේක ස්ටඩ් එක ග්‍රයින්ඩ් කර ගන්නවා. මොකද වල වෙන දිහක් නැහැ කිසිම දෙයක් කරන්න මේ වෙලාවේ. දැන් මම ට්‍රැක් එක කරන්න යන්නත් ඕනේ මං කිව්වා වගේ ඊයේ. ටක් ගාලා ස්ටඩ් එක ග්‍රයින්ඩ් කරලා ක්ලියරන්ස් හදාගෙන මේ බුල් බාර් සෙට් කරගමු. මේක හේතුව තමයි මං ඊළඟ චෙක් කරලා බැලුවාට පස්සේ මේ වින්ච් එක මේ බුල් බාර් එක හදලා තියෙන්නේ ගොඩක් හයි මවුන්ට් වින්චස් වලට ලෝ මවුන්ට් වින්ච් වලට නෙමෙයි. ඉතින් ඒක හින්දා පොඩ්ඩක් ක්ලියරෙන්ස් සවුලක් තියෙනවා මේ බුල් බාර් එකේ ලෝ මවුන්ට් වින්ච් වලට. ඉතින් හරි අපිට කතාව ඕනේ නැහැ. ටක් ගාලා ස්ටඩ් එක ග්‍රයින්ඩ් කරගෙන මම ඊයේ රාත් පොඩ්ඩක් ග්‍රයින්ඩ් කරගත්තා. ආයෙ ස්ටඩ් එක ග්‍රයින්ඩ් කරගෙන ක්ලියරන්ස් හදාගෙන ආයෙ දාමු වින්ච් එක තුලට බලන්න හරියනවද කියලා. හරි ඔන්න ඉතින් අපි ඒක ෆ්ලෂ් නට් එක ෆ්ලෂ් වෙන්න ස්ටඩ් එක හදාගත්තා. මේක ඇත්තටම කරන්න එච්ච හොඳ දෙයක් නෙමෙයි. මොකද සාමාන්‍යයෙන් චුට්ටක් ස්ටඩ් එක ස්ටොක් කරන විදිහට නැත්නම් ෆැක්ටරියෙන් වලට තියන්න ඕනේ. හරිනම් හරි විදිහට දැන් මේකේ වොරන්ටි මන් දන්නේ නැහැ මට ක්ලේම් කරන්න පුළුවන් දෙරද කියලා. බට් වෙලාවේ හැටියට මට කරන්න තියෙන එකම දේ මේක විතරයි. ක්ලියරන්ස් හදාගන්න. ඉතින් මම මේක කරා. කවුරුත් මේක ටියුටෝරියල් එකකට ගන්න එපා. මොකද හදිස්සිය කරපු වැඩක්. හරියොත් හරි. නැත්නම් වින්ච් එක විසික් කරලා දාන්න තමයි වෙන්නේ. මේක තමයි කන්ට්‍රෝල් බොක්ස් මවුන්ටින් ප්ලේට් එක. කන්ට්‍රෝල් බොක්ස් එක සෙට් වෙන්න මේක උඩට මේක සෙට් වෙනවා වින්ච් එක උඩට. හැබැයි දැන් අපි අපේ බුල් බාගේ හැටියට අපි ක්ලොක් කරා අපේ ගියර් බොක්ස් එක ගියර් බොක්ස් හවුසින් එක. ඉතින් ඒක නිසා දැන් මේක නෙමෙයි තවදුරටත් වින්ච් එකේ උඩ. ඒක කියන්නේ දැන් වින්ච් එක උඩ වෙන මේ පැත්ත. මොකද මවුන්ටින් බෝඩ්ස් එක අනිත් පැත්තේ වින්ච් එක සෙට් වෙන්නේ බුල් බායකට ඉස්සරහින් හින්දා ප්ලේට් එක නෙමෙයි යට තියෙන. ඒක හින්දා අපි දැන් මවුන්ටින් පොයින්ට් එක මෙතන සෙට් කරලා කන්ට්‍රෝල් බොක්ස් එකේ මෙතනට අපිට කන්ට්‍රෝල් බොක්ස් සෙට් කරන්න බෑ. පුළුවන් සෙට් කරන්න ඉඩ තියෙනවා පිටිපස්සේ මම හිතන විදිහට. ඒ වුණාට මට ඕනේ බුල් බාගේ උඩට කන්ට්‍රෝල් බොක්ස් එක එන්න. ඉතින් මම නිකන් ප්ලේට් එක මෙතනට දාගන්න මොකද ප්‍රොටෙක්ෂන් එකට හරි කියලා මොනවා හරි කවදා හරි වැදුනොත් පිටිපස්සෙන් ඩැමේජ් වෙන්න තියෙන ලීඩ් එක. 3 mil ඇලන් කියන හතරක් තියෙනවා. ඒ හතර ගලවලා ප්ලේට් එක දාගමු. Ini telur sama meg. හරි ඉතින් වින්ච් එක ඔන්. දැන් අපිට වොර වෙන්න තියෙන්නේ අපේ මෙන්න මේ කන්ට්‍රෝල් බොක්ස් එක ගැන. කන්ට්‍රෝල් බොක්ස් එක මේක තමයි කන්ට්‍රෝල් කරන වින්ච් එක. සිංහලෙන්ම කියනවා නම් මේක සෙට් වෙන්න ඕනේ පොතේ හැටියට පොඩ්ඩක් zoom out කරන්න එක. මෙන්න මෙතනට ඔන්න හොඳට සෙට් වෙන්න ඕනේ මට. ඉතින් මෙතන අපිට බුල් බායකට බෝල් දෙයක් දාගන්න ඕන ඩ්‍රිල් කරලා. අපි මුලින්ම මේක වයරින් එක හදාගෙන අපි ඊට පස්සේ බලමු මවුන්ටින් පොයින්ට් එක සෙට් වෙන්නේ කොහොමද කියලා. හරි ඉතින් යටින් බැලුවට පස්සේ ඔයගලන්ට පේන හැටි තමයි මේ මේක හරියම ස්ට්‍රේට් ෆෝවර්ඩ් වයරින් කරගන්න තියෙන්නේ. කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ රෙඩ් ලීඩ් එක කන්ට්‍රෝල් බොක්ස් එකෙන් එන දැන් රෙඩ් ටර්මිනල් එකට, එතකොට yellow එක yellow ටර්මිනල් එකට, මම හිතන සිග්නල් එකට තමයි yellow එක
එක එන්නේ මම හරියටම දන්නේ නැහැ. blue එක blue terminal එකට ඊට පස්සේ මේ switch එකත් එක්ක එන lead එක දිග lead එක යන්නේ කෙලිම battery එකට positive side එකට. ඊට පස්සේ black lead එක අපි grind කරලා දාගත්තා. ඒක යන්නේ battery එකේ battery negative terminal එකට. ඊට පස්සේ මේ පොඩි තව ground එක තියෙනවා. මේක set වෙන්න ඕන හරියනම් අද grind කරගත්ත තැනට අපිට එතන දැන් set කරන්න බෑ. එතන කරපු දේවල් හින්දා එතන set කරන්න බෑ. ඒක හින්දා මම ground මොකක් හරි තරක් හොයාගෙන ground කරගන්නවා. ground එක වශයෙන් නැහැ කොහොමත් එකයි. ඉතින් හරි අපි ටක් ගාලා මොකද එක හදාගෙන ඊට පස්සේ control box එක set කරගමු. ඕකේ උඩට යන්න. මම මෙහෙම මේ ගන්න තියලා මේක මවුන්ට් කරගමු. එච්චරයි හරිම ලේසි. අපිට අමාරුම වැඩ තියෙන්නේ බුල් බයක විදින එක. මොකද හිතන්නවා? හොඳද? ඕකේ ඔක්කොම වයරින් ටික කරලා ඉවරයි. පොසිටිව් කේබල් එක පොසිටිව් සයිඩ් එකට බැටරි එකේ නෙගටිව් කේබල් නෙගටිව් සයිඩ් එකට. ඊට පස්සේ අර ඉතුරු වෙච්ච ග්‍රවුන්ඩ් කේබල් එක පොඩි කේබල් එක යන්න තිබ්බේ අපේ ටර්මිනල් A එකට නැත්නම් ග්‍රවුන්ඩ් ටර්මිනල් එකට. එතන සෙට් කරන්න බැරි හින්දා මම ඒක ග්‍රවුන්ඩ් කරා මෙතනට. ඊට පස්සේ තාම වයර්ස් එහෙම යට තුන හරි කන්ට්‍රෝල් බොක්ස් එක හරි. දැන් අපිට දින ටෙස්ට් කරලා බලන්න. ඔක්කොම වයර්ස් ටික මම හරියට ෆික්ස් කරන්න කලින් මෙතන හරියට ෆික්ස් කරන්න ඕනේ කේබල් ටයිප් එකක් හරි දාලා. කරන්න කලින් අපි ටෙස්ට් කරලා බලමු වින්ච් එක වැඩ කරනවද නැද්ද කියලා. තාම මොනවද අඩු මේකට අපේ හුක් එක. ඉතින් ටක් ගාලා හුක් එක සෙට් කරගෙන ඊට පස්සේ අපි වින්ච් ටෙස්ට් කරලා බලමු. That's it. හරි ඔක්කොම කරගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේක ටෙස්ට් කරලා බලන්න වැඩේ හරියටම හරිද කියලා. මුලින්ම බලමු මේක ලොක් එක අයින් කරලා මේක ෆ්‍රීස් පූල් වෙනවද කියලා. ෆ්‍රීස් පූල් වෙනවා නම් මේක එළියට ඇදලා අරගෙන ඊට පස්සේ අනිත් පෙට්‍රල් එකට දාලා බලමු ඇදලා ගන්න පුළුවන්ද කියලා. පස්සේ අපිට පුළුවන් කියලා බලන්න හරියටම ටෙස්ට් කරලා ට්‍රක් එක දැනට පොඩ්ඩක් අපි ටෙස්ට් කරලා බලමු වින්ච් එක අඩු ගානේ වැඩ කරනවද කියලා. මම හරියට දන්නේ නැහැ වින්ච් එක මම පාවිච්චි කරලා නැහැ වින්ච් එක හරියට. ඒකේද වැරදි දෙයක් කරනවා නම් sorry පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. අර වෙලේ කරනවා කියලා. Yes. Oh my god. Fucking hell, I know. Kita බලමු. ලොක් වෙනවද කියලා මේක. Please pull. ලොක් වෙන්න ඕනද? Okay, lock. Very good. හරි ඉතින් වින්ච් එක වැඩ ඔක්කොම ඉවරයි. වින්ච් එක වැඩේ හොඳට වුණා. ලුක් ඇස් ෂේප් අවුලම්ම නැහැ. කාගේ ෆ්‍රන්ට් එක තනිකරම වෙනස් කරන ලුක් එක. තව එක දෙයක් ගන්න තියෙන්නේ අවශ්‍යම දෙයක්ුත් නෙමෙයි. බට් මම මේකත් ගත්තා වින්ච් එක ගනිද්දි. ඉන් කැබ් රිමෝට් එක. ඒතර මේ ස්විච් එකෙන් අපිට වාහනේ ඇතුලේ ඉඳන් පුළුවන් වින්ච් එක කන්ට්‍රෝල් කරන්න. මහලු දෙයක් නැහැ. මෙතනට මේක ෆ්ලිප් කරා මේ ස්විච් එක ඇතුළට ගෙනියන්න තියෙන්නේ. ඒකත් අපි කළා වැඩේ නවත්තමු. මේ සෙට් කරන්න පොඩ්ඩක්වත් අමාරු නෑ. මම ස්විච් එක ගලවගත්තා. කේබල් එකෙන් ගලවගෙන අපි ෆයර් බෝල් එකේ තනක් හොයාගෙන වයර් එක ඇතුළට දානවා. ඊට පස්සේ අනිත් අන්ට සෙට් කරනවා වෙන්ච් එක පැත්තට. that's it.
හරි ඉතින් ඔන්න තමයි වින්ච් එකේ වැඩේ උනේ. ඉතින් තව පොඩි දේවල් ටිකක් තියෙනවා ටයිඩි අප් කරගන්න සිප් ටයිට් එකක් දාලා ෆයරින් එහෙම පොඩ්ඩක් එහෙම කරගන්න තියෙනවා. ඔයාලට වැඩේ ඉවරයි. ඉතින් මම පස් ක්ලිප්ස් ටිකක් දානවා. දැන් අපි යන හන්දන් ට්‍රැක් එකට වින්ච් කරන ක්ලිප් එකක් මම දාන්නවා ඔයගොල්ලන්ට. ගිහින් try කරලා බලමු වින්ච් එක කොහොමද කියලා. ඉතින් මම පෙන්නුවා වගේ අර ග්‍රවුන්ඩ් ටර්මිනල් විතර උඩකට තිබ්බන්නේ දේවල් කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ සෙට් කරගන්න. ඕගොල්ලන්ට මම පෙන්නුවා ටික දෙයක් තමයි මෙතන තියෙන්නේ. මෙතන තමයි කිල් ස්විච් එක තියෙන්නේ. මේන් වයි කිල් ස්විච් එක මේකට සමහරක් විතර මම වෙන මේක නැතුව වෙන ඔන් ඔෆ් ස්විච් එකක් දාගනි ගොඩක් දුරට. මොකද මට මේක ප්‍රස් කරන්න අමාරුයි. මේක හරියටම ගොඩක් කල් තියේ කියලා. ඊට අමතරව අවුලක් නැහැ. මේ වින්ච් එක ෆේල් වුණොත් මම ඒකත් ඔයගොල්ලන්ට කියන්නම් කොහොමද තත්ත්වය කියලා. ඉතින් ඔච්චර තමයි. කාර් එකේ ෆ්‍රන්ට් එන්ඩ් එක වෙනස් වුණා මම ඉස්සෙල්ලා කිව්වා වගේ. ඉතින් හොංචේ ලස්සනයි. වැඩේ හොඳට වුණා. වෙන ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඕනෑ විස්තරේ. ඉතින් අපි අද එපිසෝඩ් එක මෙතන නවත්තමු. බැලුවට ඔයගොල්ලන්ට thank you. ඉතින් අපි ළඟ එපිසෝඩ් එක හම්බ වෙනකම් ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා. Keep driving. Keep going. You're good. Keep going. Keep going. Keep winching.